සුබ දවසක් වේවා ඔයාලට දෙනාට. මම දැන් බලන්න යන්නේ මේ ඇප්ලිකේෂන් එකක් HTML CSS JavaScript Tailwind PHP SQL වගේ ලැන්ග්වේජ් යූස් කරලා හදාගන්නේ කොහොමද කියලා. අපි මීට කලින් e-commerce web application එකක් හැදුවා. වගේ අපි ඒකට යූස් කරේ design part එකට booster. ඉතින් අපි මේ web application එකට යූස් කරන්නේ Tailwind. ඒ බලමු කොහොමද මේ Tailwind language එක යූස් කරලා මේ web application එක හදාගන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත වෙබ් ඇප්ලිකේෂන් එකේ යූසර්ට view වෙන sign in and sign up part එක. මේ තියෙන්නේ sign in page එකේ යූසර් මුලින්ම වෙබ්සයිට් එකට log වුණාම එයාට view වෙන page එක. ඔයාලට බලා ගන්න පුළුවන් මේ ආකාරයට. ඉතින් මේකේ sign up page එකක් තියෙන මේ ෆයිල් එකේම මේ ආකාරයට අපිට sign up page එක බලා ගන්නත් පුළුවන්. මේ විදියට. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේ ආකාරයට background එකට blue theme එකේ background එකක් වගේ මෙතන අපේ web application එකේ theme title එකේ name එක සහ එකේ title එක මේ ආකාරයට use කරලා තියෙනවා. ඊළඟට sign in page එක තියෙන්න ඕන details ටික මේ ආකාරයට මෙතනම add කරන් තියෙනවා email address එක දාන්න. ඒ වගේම email address එක user email address එක enter කරන්න යද්දි මේ ආකාරයට එතන මේ ආකාරයට focus වෙන්න හදන් තියෙනවා. ඒ වගේමයි password එක මේ ආකාරයට. password එක user view වෙන්න මේ ආකාරයට මම දාන් තියෙනවා icon එකක්. ඊළඟ password එක මේ ආකාරයට enter කරාම මේ ආකාරයට දැන් ඒක view වෙන්න view එක off කරගන්න මේ ආකාරයට මම දාන් තියෙන option. ඊළඟට මෙතන මම දාන් තියෙනවා remember view option එක. ඊළඟට මේ වගේ forgot password option එක. සහ මේ ආකාරයට transition එකක් එන sign in button එකක් මේ විදිහට මම use කරලා තියෙනවා මේකේ. ඊළඟට අපට sign up page එකට යන්න මේ ආකාරයට don't have an account එකක් දාලා අපේ sign up page එකට toggle වෙන්නේ නැත්නම් මාරු වෙන්න මේ ආකාරයටම දාන් තියෙනවා. එතෙන් tab button එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊළඟට මෙතන දාන් තියෙනවා copyright statement එකත් එක්ක මේ ආකාරයට අපේ footer එක. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මේ sign up page මම හදලා තියෙන්නේ මේ බටන් එක ක්ලික් කරද්දී change gender එතනදී වෙන්නේ එතන page change වීමක් සිදු වෙන්නේ අපේ design එකේ view එක වෙනස් වෙනවා විතරයි වෙන්නේ. නැත්නම් toggle වීමක් පමණයි සිදුවන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේ ආකාරයට මෙතන page එක change වීමක් සිදු වෙන්නේ මෙතන link එකේදී අපි මේ page එකේ ඉඳගෙනම view එක මේ ආකාරයට change වෙනවා නැත්නම් toggle වෙනවා මේ ආකාරයට බලා ගන්න පුළුවන්. ඉතින් user කෙනෙක් මේ page එකට විවිධ device වලින් log වෙන්න පුළුවන්. ඉතින් අපි ඒ user ඒ විවිධ device වලින් page එක log වෙද්දී මේක user ට friendly විදියට log වෙන්න එන device එකට responsive වෙන විදියට අපි මේ web page එක design කරන්න ඕනේ. ඉතින් මම මේ ආකාරයට අපේ page එක මේ ආකාරයට මම හදලා තියෙන්නේ responsive වෙන්න user මොන device එකෙන් log වුණත් මේ ආකාරයට page එක responsive වෙනවා බලා ගන්න පුළුවන්. device එක අනුව මේ ආකාරයට ඒක responsive වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඊළඟට අපේ sign up page එක මම මේ ආකාරයට දාන් තියෙනවා අපේ title එක ඒ තියෙන ටික. ඊට පස්සේ form එකට අඩංගු වෙන ඕන ටික මෙතන මම දාන් තියෙනවා මේ ආකාරයට user ගේ first name එක සහ මම මෙතන placeholder එක දාලා තියෙන example එක last name එක email address එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඒවා ක්ලික් කරද්දී මේ ආකාරයට blank එක මේ ආකාරයට focus වෙනවා. නිල් පාට highlight box එකකුත් මේ ආකාරයට view වෙනවා. ඊළඟට මෙතන password එක view කරගන්න userට. ඊළඟට මෙතන අපේ website එකට එන
user අපේ වෙබ්සයිට් එක අනුව ස්කිල් සෙලර් කෙනෙක්ද ස්කිල් බයර් කෙනෙක්ද කියලා මෙතන රේඩියෝ බටන් දාගෙනම තියෙනවා මෙතන එයාට සිලෙක්ට් කරගන්න. ඊළඟට එයා අපේ terms and condition වලට agree වෙනවද කියලා අහලා check box එකක් දාන්න මෙතන දාලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඊළඟට sign up එකේ වගේ sign in එකේ වගේ බටන් එකක් මෙතන දාන්න තියෙන transition එකක් එක්ක මේ ආකාරයට view වෙන්න. ඊළඟට user already account එකක් තියෙනවා නම් ආයේ sign in page එකට මේ ආකාරයට move වෙන්න මේ වගේ මම include කරන් තියෙනවා. හරි අපි දැන් බලමු මේ ආකාරයටම හදාගත්ත design එකේ coding part එක කොයි වගේද කියලා. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්තේ අපි බැලුව design එකේ coding part එක. ඉතින් මම මෙතෙන්ද කලින් කිව්වා වගේම use කරලා තියෙන්නේ HTML, CSS, JavaScript වගේ අපි අලුතෙන් use කරන Tailwind CSS තමයි මම use කරලා තියෙන්නේ. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙතන meta tag use කරලා තියෙනවා වගේම doc type HTML tag use කරලා තියෙනවා. අපි web page එකේ ඒවා use කරා අපේ web page update language වලට support කරනවා වගේම responsive වෙන්නත් උදව් වෙනවා ඒ tag ටික. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන අපේ web page එකේ title එක මම දාන්න තියෙනවා skill shop කියලා ඔයාලට කලින් පේනවා මේ ආකාරයට මේ මෙතන tab එකේ පේන title එක මම මෙතෙන් දාන්න තියෙනවා මේ ආකාරයට අපේ header කොටසේ skill shop කියලා. ඊළඟට එතන icon එක මම මේ විදිහට දාන්න තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතනදී මෙතන මම අපේ design part එකට use වෙන CSS Tailwind use කරලා තියෙනවා මෙතනදී බලා ගන්න පුළුවන්. මෙතන අපි Tailwind එක header කොටසට use කරලා තියෙනවා. මොකද Tailwind වල design එක මුලින් load වෙන්න ඕන හින්දා ඔය Tailwind link එක අපි body එකට දාලා බලමු මේ ආකාරයට ඔයාලට මම කරලා පෙන්නන්නම්. අපි මෙතනින් දාගත්ත body එක Tailwind එක ඔයාලට බලා ගන්න පුළුවන්. මුලින් HTML කොටස load වෙලා ඊට පස්සේ design එක load වෙනවා මේ ආකාරයට. ඒ හින්දා අපි design එක මුලින් load වෙන්න ඕන හින්දා අපි Tailwind කොටස header එකේ දාලා තියෙනවා. ඉතින් මේ ආකාරයට header එකටම අපි Tailwind කොටස use කරනවා. මොකද design එක මුලින් load වෙන්න ඕන නිසා. ඊට පස්සේ මම මෙතන මම body tag use කරලා අපේ web page එකේ body එක design කරන් තියෙනවා. එතෙන්දී මම gradient එකක් use කරලා තියෙනවා මේ ආකාරයට. ඒකේ color දෙක මම මේ විදිහට select කරගෙන තියෙනවා blue and indigo මේ විදිහට. ඒ වගේම මෙතන minimum height එකක් use කරලා තියෙනවා. minimum height view වෙද්දී එක 100 වෙන්න use කරන් තියෙනවා මෙතනදී. ඊළඟට අපේ body එකේ තියෙන item ටික center වෙන්න මේ ආකාරයට item center එකක් සහ justify center එකක් මෙතනදී මම use කරලා තියෙනවා. ඒ වගේම padding 4 එකක් මෙතන use කරලා තියෙනවා. ඉතින් මේ විදිහට මම අපේ body එකට මම classes set කරගෙන තියෙනවා මේ ආකාරයට. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් අපේ web page එකේ body එකේ තියෙන title එක මම මෙතන use කරලා තියෙනවා skill shop කියලා. ඒකේ tagline එක මම මෙතන use කරලා තියෙනවා. මෙන්න මේක මම මෙතන දාන්න තියෙන ආකාරය තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් text එකක් use කරලා තියෙනවා for excel වලින් සහ font එක bold කරලා තියෙනවා. සහ අපේ buy and sell skill කියන tagline එකේ text එක blue විදියට මම මෙතන දාගෙන තියෙනවා මේ ආකාරයට. ඊළඟට අපේ signing page එකේ තියෙන form එක මම මෙතන design කරන් තියෙන මේ ආකාරයට. signing form එක මම මෙතන ID එකක් දාලා තියෙනවා signing form කියලා. අපේ JavaScript පැත්තට මේක ගෙනියද්දී ඕන වෙන හින්දා. ඊළඟ එකේ මම text එක මේ විදිහට දාන්න තියෙනවා welcome back කියලා font එක bold වලින් දාගෙන.
ඊළඟට මම පැරග්‍රාෆ් එකක් යූස් කරලා තියෙන sign into your account to continue කියන එක පැරග්‍රාෆ් ටැග් එකක් දාගෙන මේ ආකාරයට මම යූස් කරලා තියෙනවා. ඊළඟට මෙතන අපේ ෆෝම් එක මේ ආකාරයට හදන්න ස්ටාර්ට් කරලා තියෙනවා. ඉතින් අපේ signing page එකේ form එකේ include වෙන්න ඕන දේවල් ටික මම මෙතන add කරන් තියෙනවා. මුලින්ම email address එක user එකේ. සායකට මම මෙතන class එකක් add කරන් තියෙනවා මේ ආකාරයට text gray එක සහ text එක small semi bold වෙන විදිහට add කරන් තියෙනවා. ඊට පස්සේ මම ඒකේ type එක විදිහට use කරලා තියෙන email ID එකක් දාන් තියෙනවා. අපි ඒක අල්ල ගන්න ඕනින්දා sign in email කියලා සහ placeholder එකේ මම දාන්න දැන් තියෙනවා your@example.com කියලා. ඊළඟට මේ class එකේ අර මම හදාගත්ත box එක මේ විදිහට ඒක curve වෙන්නේ මෙයකට මම හදලා තියෙනවා. focus into සහ අර highlight වෙන blue border එක ඉන්නේ මේ ආකාරයටම දාන්න තියෙන blue සහ border transparent transition කියන දේවල් හින්දා ඊට මෙතන මම password එක දාන්න තියෙනවා. ඒ විදිහටම ඔයාලට බලා ගන්න පුළුවන්. ඒකිට මම password එක type එක විදිහට use කරලා තියෙනවා. මෙතන password සහ ID එක use කරලා තියෙනවා. මෙතන sign in password සහ placeholder එකේ star mark use කරලා තියෙනවා. ඒකත් email address එකේ වගේ මේ box එක highlight වෙන්න මේ විදිහට මම use කරලා තියෙන්නේ elements වලින්. ඒකේ බටන් එකක් වෙනම use කරලා තියෙනවා. මේ ආකාරයට බටන් එකේ text එක විදිහට මේක use කරලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඊළඟට මම මෙතන design කරන් තියෙනවා remember me and forget password option එක. ඒකට මම use කරලා තියෙන type එක විදිහට check box එකක් සහ ඒක ID එක විදිහට remember කියන එක use කරලා තියෙන්නේ. ඊට span එකක් දාගෙන මම අපේ text එක මෙතන include කරගෙන තියෙන්නේ. ඊළඟට forget password එකේ href එකක් දාලා link එකක් add කරගන්න මම මෙතන හදාගෙන තියෙන මේ ආකාරයට. අපේ sign-in button එක මම මෙතනදී හදාගෙන තියෙනවා මේ ආකාරයට. ඒක බලා ගන්න පුළුවන් මේ ආකාරයට මම gradient එකක් add කරලා තියෙයි කලින් වගේම. ඒක bold rounded වෙන විදිහට හදලා තියෙනවා වගේම transition එකක් හදලා තියෙයි. ඒ වගේම hover එකක් include කරලා තියෙයි. ඒකෙදි hover එක වෙද්දි මේ ආකාරයට ඒක large වෙන්න mouse එක ගිනියද්දි මේ ආකාරයට ඒක large වෙන්න මෙතනදී දාන් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. transform home එකේදී scale එක මේ ආකාරයට වැඩි වෙන්න කියලා මෙතනදීම දීලා තියෙනවා. ඊළඟට මේ බටන් එකේ text එක විදිහට මම sign in කියලා මෙතන දීලා තියෙනවා. ඊළඟට don't have an account කියලා අපේ sign up page එකට use view වෙන්න ඕන බටන් එක මෙතනදී මම දාන් තියෙනවා මේ ආකාරයට. ඊළඟට අපේ sign up form එක මම මෙතනදී form එක design කරන් තියෙනවා මේ ආකාරයට. ඒකේ title එක දෙනවා මම create account සායක tagline එක තියලා join 1000 office skills and bios කියන title එක දීලා තියෙනවා. ඊළඟට මේකෙත් අපි signing page එකේ form එක හදුවා වගේම input type එක hidden and value මේ ආකාරයට දීලා first name එක දාගන්න මෙතනදී මම අපේ sign up page එක log කරලා පෙන්නන්න මේ ආකාරයට. first name එකේ form first name සහ last name සහ details ටික form එකට මේ ආකාරයට හදාගෙන තියෙනවා signing එකේ වගේම. මෙතනත් මම text එක මේ ආකාරයට gray එකක් දාලා font එක semi bold දාලා තියෙනවා. එතන box එකත් මේ ආකාරයට transparent සහ transition එක decoration එකක් දාලා
ඒක වටේට බ්ලූ රින් එකක් එන්නේ මේ ආකාරයටම හදාගෙන තියෙනවා බෝඩ් එක. ඒ වගේමයි ලාස්ට් නේම් එක මම මෙතන දාන් තියෙනවා. ඒකේ ටෙක්ස්ට් එකක් තමයි ටයිප් එක යූස් කරලා තියෙන නිසා අනිත් දේවල් කලින් වගේම යූස් කරලා තියෙන්නේ. මෙතනත් ඊමේල් එක ඒ විදිහට හදන්න සහ පාස්වර්ඩ් එක මෙතනදී අපි ක්ලාස් එකක් දාන් තියෙනවා රිලේටිව් කියලා. ඒ වගේම කලින් විදිහට අනිත් දේවල් මෙතන හදාගෙන තියෙනවා. ඊට පස්සේ කන්ෆර්ම් පාස්වර්ඩ් එකත් ඒ විදිහටම හදාගෙන තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන පාස්වර්ඩ් එක ඉන්ක්ලූඩ් වෙන්න ඕන දේවල් විදිහට මෙතන පැරග්‍රාෆ් ටැග් යූස් කරලා මිනිමම් 8 characters කියන එක යූස් කරලා තියෙනවා. ඊට පස්සේ account type එක මෙතනදී අපේ account type එකක් අහනවා අපේ page එකේ මේ ආකාරයට මෙතන එනවා skill seller skill buyer කියලා. ඒක සිලෙක්ට් කරන්න මම මෙතනදී දාන් තියෙනවා radio tag එක. ඔයාලට බලා ගන්න පුළුවන් මේ ආකාරයට type එක radio දාලා මෙතන tag දාලා තියෙනවා. skill seller ගේ එක සහ skill buyer ගේ radio tag දෙක මෙතන use කරලා තියෙන්නේ. ඒවට වෙනම IDs මෙතන use කරලා තියෙනවා. ඊළඟ terms and condition වලට agree වෙන්න මේ ආකාරයට මම මෙතන check box එකකුත් දාගෙන තියෙනවා. ඊළඟට create account button එක sign in එකේ තිබ්බා වගේම මේ ආකාරයට transition hover එක scale එක 105 මේක meta tag එක වැඩි වෙන්න මේ ආකාරයටම දාගෙන තියෙනවා. අපි mouse එක ගෙනියද්දී ඒකෙත් මේ ආකාරයට transition එකක් එක්ක view වෙනවා. ඊළඟට අපේ foot එක මෙතන ඉන්ක්ලූඩ් කරන් තියෙනවා. copyright statement මේ විදිහටම use කරලා තියෙනවා. ඊළඟට මේ ආකාරයට tag hr tag use කරලා මේ ආකාරයට තියෙනවා. අපේ body එකේ අන්තිමට අපේ JavaScript page එක මේ ආකාරයට මේ index.html page එකට link කරන් තියෙනවා. ඊට පස්සේ අපි බලමු JavaScript පැත්තෙන් මේ sign in සහ sign up design toggle නැත්නම් change වෙන්න කොහොමද කියලා. ඒක මම හදාගෙන තියෙන මේ ආකාරයට JavaScript පැත්තෙන්. ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙහෙදී දාලා තියෙන ID sign up එකේ සහ sign up එකේ දාන තියෙන මේ ආකාරයට ID එක sign up form කියලා සහ sign in එකේදී මම දැන් දාන තියෙන sign in form කියලා. මම ඒ tag IDs ටික මෙහෙදී catch කරන් තියෙන මේ ආකාරයේ document.get element by id එකක් දාලා ඒක මම මේ sign in form සහ sign up form කියන variable වල මේ ආකාරයට store කරලා තියෙනවා. ඊට පස්සේ මම මෙතනදී කරලා තියෙන්නේ ඒ පැත්තෙන් call වෙන function එකේ තියෙන එක මෙතනදී මාරු වෙන එක. මෙතන මේ තියෙන active සහ heading දෙක එතනදී මාරු වෙන එක තමයි මෙතනදී කරලා තියෙන්නේ. එතකොට අපි මෙහිදී sign in කියන එක ක්ලික් කරාම නැත්නම් අපි මේ පැත්තෙන් sign up කියන එක ක්ලික් කරාම මේ පැත්තේ තියෙන sign in පැත්ත hidden වෙලා මේ පැත්ත activate වෙන්නත් අපි sign up පැත්තේ ඉඳගෙන sign in button එක ක්ලික් කරද්දී sign up design එක hidden වෙලා sign in එක activate වෙන්නත් මේ ආකාරයට අපි JavaScript පැත්තෙන් code කරන් තියෙනවා. ඊට පස්සේ අපි දාගත්ත variables නැත්නම් functions මේ පැත්තෙන් මම on click එකක් දාලා call කරලා තියෙන වලට බලා ගන්න පුළුවන් මේ ආකාරයට. මේ තියෙන signing එකේදී sign up එකට යන්න ඕනින් down click එකක් දාන්න තියෙන ආකාරයට toggle form විදියට මේ තියෙන්නේ sign up එකෙන් sign in එකට එන්න toggle form එකක් දාන්න තියෙන ආකාරය. මෙතනදී තියෙන්නේ මේ ආකාරම on click එකක් දාගෙන functions දෙක call කරලා තියෙන විදිය. ඊළඟට අපි බලමු අපේ password එක කොහොමද view වෙන්නේ කියලා. මේ ආකාරයට අපි enter කරද්දී
අපි මෙතන පාස්වර්ඩ් එක මේ ආකාරයෙන් එන්ටර් කරාම අපට view වෙන්නේ. දැන් අපි මේ පාස්වර්ඩ් එකේ මේ icon එක ක්ලික් කරාම මේ ආකාරයට ඒක view වෙනවා. මේ ආකාරයට ආයෙ ක්ලික් කරද්දී ඒක view වෙන එක නැති වෙලා යනවා. sign up එකෙත් මම ඒක විදිහට හදාගෙන තියෙනවා. මේ ආකාරයට ඔයාලට බලා ගන්න පුළුවන්. අපි මේ icon එක ක්ලික් කරද්දී නැත්නම් මේ බටන් එක ක්ලික් කරද්දී මේ ආකාරයට පාස්වර්ඩ් එක view වෙනවා. අපි ආයෙ ක්ලික් කරද්දී ඒක view එක නැති වෙනවා. මේ ආකාරයට confirm password එක මම මේ විදිහට හදාගෙන තියෙනවා. ඒකත් අපි හදාගෙන තියෙන JavaScript පැත්තෙන් මේ ආකාරයට ඒකෙත් මුලින්ම password එකට අපි ID එකක් use කරලා තියෙන්නේ මේ ආකාරයට. එතනදී අපි අරන් තියෙන password එකේ input ID එක මේ ආකාරයට මේ තියෙන ID එක මෙතනදී sign in password කියන ID එක මෙතනදී අරන් තියෙන මේ ආකාරයට සහ මේ this කියලා අරන් තියෙන මේ බටන් එක ඒ විදිහටම තමයි confirm sign up එකෙත් confirm password එකයි අරන් තියෙන්නේ. මෙතනින් call වෙන ID එකයි මේ බටන් එකයි අරන් this කියලා තියෙන මේ බටන් එකත් අරන් ඒක අරන් තියෙනවා. ඊට පස්සේ ඒක අපි JavaScript පැත්තෙන් මේ විදිහට catch කරගෙන input type එක password නම් ඒක text එකක් විදිහට change වෙන්නත් ඒ වගේම button එක මේ විදිහට අපි දාලා තියෙන button එකේ හැඩයට වෙනස් වෙන්නත් දාලා තියෙනවා. ඒකම else part එකත් password යන්න මේ විදිහට change වෙන්න දාගෙන තියෙනවා. ඉතින් මේ විදිහට තමයි අපි අපේ web application එක අපි design කරගත්තේ අද Tailwind use කරලා responsive විදියට. ඉතින් මේ වගේ මේකේ ඉතුරු part එකත් මේ විදියට අරන් එන්නම්. ඉතින් ඔයාලට සුබ දවසක්.